හරිද? ඊට පස්සේ කාලයක් යනවා. දැන් ඔයලා නිතරම කියන්නේ පාඩම් කරන්න නම් පාඩම් කරන්න. හරිද? කෙල්ල චුට්ටක් දැන් අප්සෙට්. හම්බ වෙන්නේ නැත්. හරිද? කෙල්ල කියනවා හරිද? මොකද අයියේ ඔයා මම හම්බෙන්නේ නැත්නෑනේ. අනේ මං එන්නද පන්ති කට් කරලා. හරිද? අහනවා. හරිද? ඊට පස්සේ පිස්සුද නංගි පන්ති කට් කරන්න එපා. අර තාත්තා දහ දුක් විඳිනවා. ඉතින් අයගොන් කට්ටියටම හරිද? පේනනේ මාතෘකාව. අද අපි කතා කරන්න යන්නේ ආවර්තිතා වගුවේ දැකිය හැකි රටා. හරිද? පුතේ මොනවද රටා? හරිද? සින්දුවත් මතක් කරන්නේ රටාම මොකක්ද තියෙනවා මේ දවස් වෛරල් එක. හරිද? හරි. පුතේ එතකොට ආවර්තිතා වගුවේ රටා තියෙනවා. අපි බලමු මොනවද මේ කියලා. ඒක රටාවක් වෙන්නේ ඇයි කියන එක මම මැද්දේදී තමයි කියන්නේ වීඩියෝ එකේ. එදා හොඳට අහගෙන ඉන්න. රයිට්. ඔන්න බෝඩ් එකේ මම ලේසි වෙන්න ආවර්තිතා වගුවක් ලියාගෙන තියෙනවා. හරිද? මේක රටාවක් වෙන්නේ කොහොමද කියන එක අපි මැද්දෙන් කතා කරමු. එන්නකො පාඩමට. පුතේ ආවර්තිතා වගුවේ ඔයාලගේ 10 වසරට අදාළව රටා වර්ග දෙකයි කතා කරන්නේ. හරිද? පළවෙනි එක තමයි පළමු අයනීකරණ ශක්තිය. right. අංක 2 තමයි මොකද්ද? විද්‍යුත් ඍණතාවය. right. හරිද? පළමු අයනීකරණ ශක්තියයි විද්‍යුත් ඍණතාවයයි. හරිද? එතකොට හරිද? ඔන්න ඔය දෙක තමයි අපි ආවර්තිතා වගුවේ දැකිය හැකි රටා විදිහට කතා කරන්නේ. හරිද? right. අපි දැන් හරිද? ඉස්සෙල්ලාම කතා කරමු පුතේ පළමු අයනීකරණ ශක්තිය. එහෙනම් ඔන්න මාතෘකාව යටදී මකනවා උඩ දින එක මාතෘකාවක් කරනවා. අපි මේ කතා කරන්නේ පළමු අයනීකරණ ශක්තිය. හරිද? උදාහරණයක් ඇසුරෙන් හරිද? මම ඔයාට මේක කියලා දෙන්නම්. පුතේ ඔයා කැමති මූලද්‍රව්‍යයක් කියන්න බලන්න මට හයියෙන් සද්දෙට ගෙදර ඉඳන් අයියෝ සර්ට මොංගල්ද සර් මේ වීඩියෝ එකකින් කොහොමද සර්ට ඇහෙන්නේ ඔබ කියපන් කඩාගෙන මට කොහොම හරි ඇහෙනවනේ. හරිද? අනේ මේ උඹ බෝක කිව්වට ඩක් නැහැනේ මං කැමතික මං ගන්නෙ. හරිද? රයිට්. මම ගන්නවා පුතේ සෝඩියම්. අපි සෝඩියම් පරමාණු අදිමුද? පුතේ සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන කීයද? දැන් ඒවා හොයාගන්න කෙටි ක්‍රමය උගන්වලා තියෙන්නේ. හරිද? යන්නකෝ ප්ලේලිස්ට් එකක් තියෙනවා කෙමිස්ට්‍රි මුල සිට කියලා. ඒකේ තියෙනවා හරිද? පළවෙනි වීඩියෝ එක නෙවෙයි දෙවෙනි වීඩියෝ එක. රයිට්. අන්න ඒකේ බලන්න ගිහිල්ලා පුතේ හරි සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන කීයද? කෙටි ක්‍රමය උගන්වලා තියෙන අතන අපි ගමු හායි හිසි ලිටල් බේබි බොනකොට කනකොට නටනකොට ඔයාගේ ෆොටෝස් නියමයි. සෝම මැගි සෝම සෝඩියම්. හරිද? කීයක් ආවද ඇඟිලි? 11ක් ආවා. රයිට්. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන කීයද? 11යි. අපි සෝඩියම් පරමාණු අදිමු. හරිද? ඔන්න සෝඩියම් වල න්‍යෂ්ටිය ඉන්නවා. හරිද? ඊට පස්සේ ඔන්න පළවෙනි ශක්ති මට්ටම. right. ඔන්න අපි දන්නවා ශක්ති මට්ටම් න්‍යෂ්ටියේ ඉඳලා පිටතට යන්න යාගේ පරතරය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. right. ඔන්න දෙවෙනි ශක්ති මට්ටම ඉවරයි. ඔන්න තුන්වෙනි එක අදිනවා. හැම වෙලේම මේ පැත්තෙන් කැදෙනවා. හරි. ඔන්න තුන්වෙනි ශක්ති මට්ටමත් ඇඳා. right. හරි. හතරවෙනි ශක්ති මට්ටමත් මෙයාට අදින්න ඕන වෙන්නේ නැහැ. ඇයි ඒ? සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්න බලන්න මට. සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන 11යිනේ. පළවෙනි ශක්ති මට්ටමේ වටේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකකට. එහෙනම් දෙවෙනි ශක්ති මට්ටමේ වටේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී අපි ගන්නේ 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ 8යි. හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ 8යි කියලා තමයි අපි ගන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී. ඉතින් මේ ශක්ති මට්ටම් වල පිළිවෙලට ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රමාණයන් ටික දක්වන එකට අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. එහෙනම් පළවෙනි එකේ 2යි. හරිද? මේ 11 තියෙන්න ඕනේ දැන් ඈ. 2යි ඊට වඩා ඉන්න පුළුවන්ද? බෑනේ. දෙවෙනි ශක්ති මට්ටමට යනවා. කීයද තියෙනවා උපරිම? 8යි. මෙයන්නකො දෙකක් දැම්මා. තව කීයක් ඉතුරුද? 9යි. 9 දෙවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන්ද? බෑ. දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉන්න පුළුවන්නේ 8කට. එහෙනම් ඉතුරු එක්කෙනා ඊළඟ ශක්ති මට්ටමට යනවා. හරිද? අපි මේ ටික නිරූපණය කරමු. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙන්නයි. දෙවෙනි ශක්ති මට්ටමේ ජෝඩු ඉන්නවා. ඔක්කොම කීයක්ද? 8ක්. ඔක්කොම ඉන්නවා 8ක්. හරිද? එතකොට මෙතන 2යි 8යි 10යි. තව එක්කෙනෙක් ඉන්න ඕනේ. වෙන්න අනිත් කෙනා ඊළඟ ශක්ති මට්ටමේ.
හරිද? හරි. පුතේ අහන්නකෝ වැඩේ මේ ශක්ති මට්ටමෙන් හරිද? මෙයාලා මේ ඉන්න සෝඩියම් පරමාණුවනේ. හරිද? දැන් මෙයාගේ අවසාන ශක්ති මට්ටම කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමනේ. හරිද? කලින් වීඩියෝ බලලා ඉන්න ඔය ලස්සන කියලා දීලා තියෙනවා. පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම. right? එතකොට ශක්ති මට්ටම් කීයද? 3යි. එතකොට මෙයාගේ අවසාන ශක්ති මට්ටම වෙන්නේ තුන්වෙනි එක නේද? අවසාන ශක්ති මට්ටමේ පුතේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනේද? මෙයාගේ 8ක් තියෙන්න ඕනේ. ඒකට අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ කීයද? 1යි. ඉතින් මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම තියෙනවා නම් අපි යාට කියනවා ස්ථායි වෙලා කියලා. හරිද? අපි අවර්තිතාවගේ 8 වෙනි කාණ්ඩේ කට්ටිය ඉන්නේ. අන්න එයාලා පුතේ හරිද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්කොම ටික සම්පූර්ණ කරගෙන ඉන්නේ. මෙතන ඉන්න සෙට් එකට අපි කියනවා උච්ච වායු කියලා. හරි කලින් ගන්නලා තියෙන්නේ උච්ච වායු. හරි. එතකොට මේ බලන්නකෝ. ඉතින් මෙයක් කැමති උච්ච වායුවක් වෙන්න නෙවෙයි. ස්ථායි වෙන්න. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ටික මොකද කරන්නේ? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පුරව ගන්න. එයාට තියෙන අවසාන ශක්ති මට්ටමේ තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම තියාගන්න එයා කැමතියි. එතකොට එයා ස්ථායි වෙනවා. හරිද? ඉතින් පුතේ දැන් මෙයක් කැමතිනේ එහෙම වෙන්න. මෙයා ස්ථායි වෙන්න නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම පුරව ගන්න නම් එයාට කරන්න පුළුවන් ලේසිම වැඩේ මොකද්ද? එක්කෝ මෙතෙන්ද ඉලෙක්ට්‍රෝන තව 7ක් ගන්නවා. එතකොට 8 වෙනවනේ. බාහිරින් ඉලෙක්ට්‍රෝන 8ක් ඉල්ල ගන්නවා. ඉල්ල ගන්න පුළුවන්. හරි. එහෙම නැත්තම් තියෙන එක පිට කරනවා. හරිද? තේරුණාද? right. එතකොට පුතේ හරි එයාට ලේසිම වැඩේ තමයි මේ තියෙන ඉලෙක්ට්‍රෝනේ පිට කරන එකනේ. එහෙමම ලේසිම කියලා එකක් නැහැ. එයා තියෙන ඉලෙක්ට්‍රෝනේ පිට කරන එක තමයි හරිද? මෙතන අපිට ගන්න පුළුවන් හොඳම දේ. 7ක් ඉල්ල ගන්නවට වඩා තියෙන එක පිට කරනවා. පිට කරන්න බෑනේ බන් නිකම්ම. හරිද? ගන්න කෙනෙකුත් ඉන්න එපැයි නේද? ගන්න කෙනෙකුත් ඉන්න ඕනේ. ඉතින් මේ ඉලෙක්ට්‍රෝනේ පිට කරොත් හරිද? එයාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ඉන්නේ 2.8යි විතරයි. ඒක ඉලෙක්ට්‍රෝනයක් පිට වෙන නිසා. හරිද? ඉතින් නිකම්ම පිට කරන්න බෑනේ. පුතේ මේ පවුලක් කියලා හිතා ගන්න. පවුලේ ලොකු දුව නිකම්ම ගෙදරින් පන්නන්න බෑනේ. ඌව ගන්න හරකෙක් ඉන්න බෑ නේද? ඒකිව ගන්න හරකෙක් ඉන්න බෑ නේද? මේ තියෙන්නේ පවුලක් නම් හරිද? පවුලක් නම් හරිද? ඒ පවුලේ ඉන්න ලොකු දුවව නිකම්ම පවුලෙන් එළියට වීක්කන්න බෑනේ. හරිද? ඒකිව ගන්න රටකොඩෙක් ඉන්න ඕනේ. හරකෙක්. අපි වගේ නේද පිරිමි. එතකොට නිකම්ම පිට කරලට බෑ. හරිද? යව ගන්න කෙනෙක් ඉන්න ඕනේ. පුතේ මෙහෙමයි. හරිද? මේ හරිද? මෙයාව මෙතනින් ගලවලා ඇදලා ගන්න එක තමයි එයා කරන්නේ. ගන්න කෙනා මෙයාගේ මේ පවුලෙන් මෙයාව ගලවලා මේ පරමාණුවේ මේ ඉලෙක්ට්‍රෝනේ ගලවලා ගන්න ඕනේ. අන්න ඒකට බාහිරින් දෙන්න ඕන. හරිද? මේ ඉලෙක්ට්‍රෝනේ අයින් කරගන්න හරිද? බාහිරින් දෙන්න ඕන ශක්තියට අපි කියනවා මොකද්ද පුතේ? පළමු අයනීකරණ ශක්තිය. පුතේ බැරි වෙලා හරිද? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්න දෙන්න ඕනේ ශක්තිය දෙවන අයනීකරණ ශක්තිය. ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරන්න දෙන්න ඕනේ ශක්තිය තුන්වන අයනීකරණ ශක්තිය. බාහිරින් දෙන්න ඕනේ. මෙයාව මෙතනින් පිටක් අයින් වෙන්න ගැලවෙන්න බාහිරින් දෙන්න ඕන එකක් නම් ඉලෙක්ට්‍රෝන පළමු අයනීකරණ ශක්තිය නේද? ඉතින් අපේ සිලබස් එකේ තියෙන්නේ පළමු අයනීකරණ ශක්තිය විතරයි කතා කරන්නට. එතකොට මේ ඉලෙක්ට්‍රෝනේ බාහිරින් ගලවලා ගන්න බාහිරින් දෙන්න ඕනේ ශක්තියට අපි කියනවා පුතේ හරිද? මොකද්ද කියන්නේ? පළමු අයනීකරණ ශක්තිය. මෙහෙම හිතන්නකෝ. හරිද? ඒ පළමු අයනීකරණ ශක්තිය මේ ඉලෙක්ට්‍රෝනේ මේ න්‍යෂ්ටියත් එක්ක තියෙන ආකර්ෂණ බලයට වඩා වැඩි වෙන්නත් ඕනේ. මෙහෙම හිතමු. මේ තියෙන්නේ පුතේ පවුලක්. හරිද? මේ පවුලේ පළවෙනි ශක්ති මට්ටම අපි හිතමු. හරිද? පවුලේ බාල දුව. ඊළඟ ශක්ති මට්ටම තමයි හරිද? මැද්දේ ඉන්න දුව. පළවෙනි දුව තමයි මේ වැඩිමල්ම දුව තමයි මේ හරිද? අන්තිම ශක්ති මට්ටමේ ඉන්නේ. හරිද? එතකොට බලන්න පුතේ හරිද? මේකෙදි වැඩිමල්ම දුව තමයි අවසාන ශක්ති මට්ටමේ ඉන්නේ. පුතේ චූටි දුව නේද අම්මට මේ ඉන්නේ අම්මයි තාත්තයි. හරිද? මේ ඉන්නේ අම්මයි තාත්තයි. අම්මටයි තාත්තටයි වැඩි ආකර්ෂණ බලයක් තියෙන චූටි දුව නේද ළඟම ඉන්න කෙනා. ඊළඟ දුව. හරිද? ඊළඟට පවුලේ වැඩිමලා තමයි හරිද? චුට්ටක් විතර ලොකු වෙන්න ආකර්ෂණ බලය අඩු වෙන්නේ අම්මයි තාත්තයි එක්ක තියෙන. ඔන්න පුතේ බාහිරින් එනවා සුදු මහත්තයෙක්. හරිද? දෝනිගේ සුදු අප්පච්චි. පුතේ මේ බලන්නකෝ කතාව. හරි. බාහිරින් එන සුදු අප්පච්චිට
හරිද? මේ දෝනිව ගලවලා ගන්න නම් ශක්තියක් දෙන්න ඕනේ. හරිද? ඕක ඉතින් අපි කොහොමද දන්න දෙන්නේ? හරිද? පුතේ ඔන්න A level කරන්න නෑම්බියෝ ගියපු ගමන් හරිද? ටික කාලෙකින් කොල්ලෙක් යාළු වෙනවා. අයියා කෙනෙක්. හරිද? ඊට පස්සේ ওই ලව් එක ලස්සනට ගලාගෙන යනවා. හරිද? අයියා ඉතින් ඔයලා බලනවා. නංගෝ කොල්ලයක් ගන්නවා. නංගෝ ඔය පාඩම් කරනවද? අහනවා. හරි ආදරෙන් අහන්න මට ආදරෙන් අහන්න බෑ මට තේරෙන්නේ නැහැ. හරි. නංගෝ ඔයා පාඩම් කරනවද? අනේ ඕයි කෑව විතරයි චුට්ටක් නිදා ගන්න බැලිය. ඕ කියලා කියනවා. මම කියනවා කෑව විතරයි චුට්ටක් නිදා ගන්න බලන්නේ. අයියා කියනවා අම්බෝ නංගෝ එහෙම නිදාගෙන බෑ. ඔයාගේ අම්මගේ අප්පච්චිගේ හීනේ එළිය කරන්න ඔයා පාඩම් කරන්න ඕනේ. හරිද? ඔයා මුදට වැඩ කරන්න ඕනේ. ඕ නිදා ගන්න බෑ. කො එන්න ළමයි ෆෝන් එක තියන්න පාඩම් කරන්න. අයියා කියනවා. මේ නෑම්බි හිතනවා එතකොට. හරි. අනේ මේ අයියත් අපේ අප්පච්චි වගේමයි. හරිද? මං වෙන මාර විදියට හිතනවා. හරිද? අනේ මේ අයියා නම් හරි හොඳ අයියා කෙනෙක්. අපේ අප්පච්චි වගේමයි. එහෙම හිතනවා නේද දෙල දෙන. හරිද? ඊට පස්සේ කාලයක් යනවා. දැන් කොල්ල නිතරම කියන්නේ පාඩම් කරන්න නම් පාඩම් කරන්න. හරිද? කෙල්ලට චුට්ටක් දැන් අප්සෙට්. හම්බ වෙන්නේ නැහැ. හරිද? කෙල්ල කියනවා හරිද? මොකද අයියේ ඔයා මම හම්බෙන්නේ නැහනේ. අනේ මං එන්නද පන්ති කට් කරලා. හරිද? අහනවා. හරිද? ඊට පස්සේ පිස්සුද නංගි පන්ති කට් කරන්න එපා. අර තාත්තා දහ දුක් විඳිනවා. හරිද? හයි ඔය එක්සෑම් ඉවර කරගන්නකො මං ගෙදරත් එක්ක කතා කරන්නම් ඇවිල්ලා. අන්න දැක්කද? විශ්වාසය හදනවා. දැක්කද පුතේ? එහෙනම් ඒ දුව තාත්තට තියෙන ආකර්ෂණ බලයට වඩා හරිද? ඒ දුව තාත්තට තියෙන ආදරයට වඩා හරිද? කොල්ලට තියෙන ආදරය කොල්ල ටික ටික මොකද කරගන්නේ? වැඩි කරගන්නවා. හරිද? කොල්ල කබඩීනේ. හරිද? එතකොට දැන් හිතන්න යාළු වෙච්ච දවසේම හරි සතියක් විතර ගියන් පස්සේ කොල්ලන නංගි පැනලා යන්න. නංගි කියනවා පිස්සුදයි තාත්තව දාලා එන්න බෑ. හරිද? ඒ නිසා කොල්ලා මොකද කරන්නේ? අර මෙතන තියෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් ටික දෙනවා. හරිද? දෙද්දී හරිද? හොඳට හරිද? දැන් කෙල්ලට ෂුවර් තාත්තටත් වඩා කොල්ලට ආදරේ. පැහැදිලිද? අන්න හරිද? දැන් මොකද කරන්නේ? දැන් හරිද? මොකද කරන්නේ? කොල්ලා කියනවා නංගි අපි දැන් ඔච්චර කල් ඉවසුවානේ. හරිද? අපි දැන් ඔච්චර කල් ඉවසුවානේ. අපි දෙන්නට තනියෙන් ටික වෙලා අපේ ජීවිතේ මිදින්න අපි යන්ද. හරිද? තාම ගෙදරට කියලාත් නැහැ. හරිද? අපි යන්ද. කෙල්ල හිතනවා අඩේ යෝනි. හරිද? අපි ආදරේනේ කරන්නේ. හරිද? අපි එතකොට මම මේ තාත්තටත් වඩා ආදරේනේ මෙයාට. මෙයා මාව කවදාවත් දාලා යන්නේ නැති වෙයි. අන්න කෙල්ල යනවා. jump and go. පැහැදිලිද? ඒ වගේ ඒ කොල්ලට හරිද මෙතනින් මෙයාව ගලවලා ගන්න ලොකු දුවව ගලවලා ගන්න නම් පුතේ බාහිරින් වැඩි ශක්තියක් දෙන්න උනා. හරිද? අන්න ඒ ශක්තිය වගේ තමයි. මෙතන මේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ගන්න දෙන්න ඕනේ ශක්තියක් තියෙනවා පුතේ. ඒකට අපි කියනවා පළමු අයනීකරණ ශක්තිය. දැන් කොල්ල පළමු අයනීකරණ ශක්තිය නෙවෙයි කොල්ල දුන්නේ. කොල්ලගේ කපටිකම ඒ වගේ තමයි. නේද? සර් ගැන හිතන්නකෝ. ඔන්න සර් කෙල්ලෙක්ට ආදරේ හිතිලා. හරිද? සර් පට්ට කපටි. දැන් සර්ට කෙල්ලව ගෙදරින් ගලවලා ගන්න ඕනේ. සර්ත් ඉතින් ඔව් තමයි. මේ මගේ බලුවට නෑ ළමයි ඈ. එන්නකො නිකන් මං කිව්වේ. හරිද? බලන්න. අන්න ඒ වගේ තමයි මෙයාව මේ පවුලෙන් ගලවලා ගන්න නම් බාහිරින් හොඳ ශක්තියක් දෙන්න ඕනේ. හරිද? ඒ ශක්තියට අපි කියනවා පළමු අයනීකරණ ශක්තිය. පුතේ එන්නකො පිටෙන්න. හරිද? ඔන්න සෝඩියම් ඉන්නවා. සෝඩියම් පරමාණුව. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවේ 2 8 1 කියලා. දැන් මේ ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ? අයින් වෙලා ගැලවිලා යනවා. එතකොට දැන් එයාගේ හරිද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2 8. පැහැදිලිද? එතකොට පුතේ එයා සෝඩියම් පරමාණුව නෙවෙයි. හරිද? එයාට අපි කියනවා සෝඩියම් ධන අයනයක් කියලා. සෝඩියම් ධන අයනයක්. එක ධනයිනේ තියෙන්නේ. එහෙනම් ඒක ධන අයනයක් කියලා අපි යෝකට කියනවා. ඒක ධන අයනයක් කියලා කියනවා පුතේ. හරිද? මේ සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 2. ඒ ඉලෙක්ට්‍රෝනය අයින් වුණාන් පස්සේ එයා සෝඩියම් ඒක ධන අයනයක් වෙනවා පුතේ. හරිද? එතකොට චූටි බබාලා. හරිද? සර් ඉතින් දුන්නා නම් ඍණ නෙවෙන්නේ අඩු නෙවෙන්නේ. එහෙම හිතනවා නේද? මේ ඉලෙක්ට්‍රෝන අයින් වුණානේ. ඉවත් වුණානේ. එතකොට ඍණ නෙවෙන්නේ. හරිද? ධන දැන් මේයි. ඕක මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියන්නම්. හරිද? එකපාරයි කියන්නේ හොඳට අහගනින්. දෙතුන් වතාවයි මම YouTube එකක කියන්නේ නැහැ. හරිද? පුතේ මම දෙයක් කිව්වා මතකද? ධන කියන්නේ කොල්ලෝ. හරිද? මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඍණ කියන්නේ කෙල්ලෝ. right? දැන් මෙයාට අනුව මෙයා ඉලෙක්ට්‍රෝනය පිට කරනවා නේද? මෙයා ඉලෙක්ට්‍රෝනය පිට කරනවා නේද? එයාගෙන් පිට කරන්නේ කොල්ලෝනේ. අය කියන්නේ නැහැ. right? එහෙනම් එයා පිට කරපු නිසා එයා මොකද වෙන්නේ? ධන ආයනයක් වෙනවා. හරිද? ඔන්න කුප්ප සිතුවිලි තියෙනවා විකි ගගා ඉනා වෙනවා.
ගොන් හරක් එන්නක පුතේ හරිද එහෙනම් අපි මේකට කියනවා ඒක ධන අයනයක්. තව චූටි කාරණාවක් මෙතනම කියලා දෙන්නම්. හරිද? අපි තව චූටි කාරණාවක් මෙතනම කියලා දෙන්නම්. හරිද? පුතේ කවුරු හරි කෙනෙක් අපි හිතමු ක්ලෝරින් කියලා. හරිද? මේ පිට කරන ඉලෙක්ට්‍රෝනය ගන්නවා ක්ලෝරින්. ක්ලෝරින් ගන්නවා කියලා හිතන්නකෝ. හරිද? කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එයා ඍණ අයනයක් වෙනවා. පුතේ එහෙනම් මොනවද මේක මෙතන කියලා දෙන්න තියෙන දෙයක් නෙවෙයි. මම දැන් මෙතනම කිව්වා. හරිද? එතකොට පුතේ මේ බලන්නකෝ අයන කියන්නේ මොනවද එහෙනම්? මූල ද්‍රව්‍යයක් හරිද? ඉන්නවා ධන හෝ ඍණ ආරෝපණයක් එක්ක. එතකොට අපි යාට කියනවා අයනයක් කියලා. මේ උඹලට තේරුම් ගන්න පුළුවන් විදිහට උගන්වන්නේ ඈ. right. එහෙනම් පුතේ මේ පළමු අයනීකරණ ශක්තිය කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ගන්න බාහිරින් දෙන්න ඕන අවම ශක්තියට. හරි. අවම ශක්තිය. එතකොට පුතේ මේ බලන්න මෙහෙම ඉන්න කෙනා සෝඩියම් හරිද? හරිද? මෙහෙම ඉන්න කෙනා සෝඩියම් පරමාණු තා චුට්ටක් උඩින් ගන්නම් මම. හරිද? සෝඩියම් පරමාණුව මෙහෙම ඉන්නවා. හරිද? එයා පත් වෙනවා මේ වෙලාවේදී සෝඩියම් ඒක ධන අයනයක් විදිහට. හරිද? පුතේ දැන් මේ කෙල්ල පැනලා ගියා කියපන්කෝ. හරිද? පැනලා යන්න බෑනේ අමු දවාලේ නේද? අමු දවාලේ පැනලා යන්න බෑ. හරිද? කට්ට කරුවලේ තමයි පැනලා යන්නේ. ඒ වගේ පුතේ මේ වෙලාවේදී මේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්නේ මෙයා වායුමය අවස්ථාවේ ඉද්දි. එහෙනම් මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ වායුමය අවස්ථාවේ ඇති. 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 කවුද ඉන්නේ? පරමාණුවක්. හරිද? සෝඩියම් පරමාණුවනේ ඉන්නේ. පරමාණුව. හරිද? මෙයාත් එතකොට ඉන්නේ පුතේ පැනලා ගිහිල්ලා පිට වෙලා නේද? හරිද? වායුමය අවස්ථාවේ ඇති. අයනයක් ඉන්නේ. මොන අයනයක්ද? ඒක ධන අයනයක්. වායුමය අවස්ථාවේ අව කියලා විතරක් ගන්න අවස්ථාවේ ඇති. ඒක ධන අයනයක්. ඒක ධන අයනයක්. අයනයක්. right? එතකොට මෙයා මෙහෙම වෙන්නේ. හරිද? සෝඩියම් පරමාණුව සෝඩියම් ඒක ධන අයනයක් බවට පත් වෙන්නේ. මෙයාගේ මම ඉලෙක්ට්‍රෝන එක මකා ගන්න පුතේ. හරිද? මෙහෙම වෙන්නේ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් වෙන නිසා. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර right? ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර. හරිද? right. පැහැදිලිද? මම අර මකපු එක මෙතන ලියන්නම්. සෝඩියම් ඉලෙක්ට්‍රෝන එකේ සෝඩියම් අයනය නම් කීයද? 2යි 8යි. හරිද? ඔන්න පුතේ කතන්දරේ. එහෙනම් මෙහෙම ඉන්න සෝඩියම් ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කරලා සෝඩියම් ධන බවට පත් වෙනවා. නේද? එකක් ඉවත් වුණා මෙයා ධන වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවා මෙයා ධන වෙනවා. පිට කරන්නේ කවුද? බොයි. හරිද? එහෙනම් දෙන්න හරිද? සෝඩියම් පරමාණුව ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා මගේ පුතේ මොකද වෙන්නේ? සෝඩියම් ධන අයනයක් වෙනවා. අපි ඒකට කියනවා ඒක ධන අයනයක්. එක ධනයි තියෙන්නේ. right? එතකොට හරිද? ඒකට දෙන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කරන්න දෙන්න ඕන අවම ශක්තියට අපි කියනවා පුතේ මොකද්ද? පළමු අයනීකරණ ශක්තිය. හරිද? ඒක එහෙම කිව්වට බෑනේ. හොඳ නිර්වචනයක් තියෙන්න ඕනේ. ඔන්න බලාගන්න නිර්වචනය. වායුමය අවස්ථාවේ ඇති පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තියට අපි කියනවා මගේ පුතේ මොකක් කියලාද? පළමු අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය. පැහැදිලිද? are you clear? පැහැදිලි නේද? right. ආයෙ බලන්න. උඹට මේක තේරුම් නැත්නම් වැඩක් නැහැ බං. ඉතින් උඹ මනෝපාරක් ගහලා තියෙන්නේ. ආයෙ යන්න ආපස්සට ගිහින් බලන්න පුතේ. විද්‍යාව අමාරු නෑ. ඔච්චර සරලව ගන්නන්නේ නෑ ගොඩක් අය. අනේ විද්‍යාව අමාරු නෑ. හරිද? විද්‍යාව පට්ට ලේසි. right. මේ අඩෝ වායුමය අවස්ථාවේ ඇති පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තියට අපි කියනවා මොකද්ද? පළමු අයනීකරණ ශක්තිය. ඉතින් හරිනේ මේ ඉන්නවා. අය ස්ථායි වෙන්න ඕනේ නේද? ඉලෙක්ට්‍රෝනයක් මොකද කරන්නේ? අයින් කරනවා. හරිද? ඒකට බාහිරින් දෙන්න ඕන අවම ශක්තියට අපි කියනවා මොකද්ද? පළමු අයනීකරණ ශක්තිය. බැරි වෙලාවට දෙකක් අයින් කරනවා නම් දෙවන අයනීකරණ ශක්තිය. මේ සිලබස් එකේ නෑ. right. එතකොට හරිද? පිට කරනවා නම් එයා ඉලෙක්ට්‍රෝන එයා ධන අයනයක්. බැරි වෙලාවට ඉලෙක්ට්‍රෝනය ලබා ගන්නවා නම් එයා ඉල්ලා ඍණ අයනයක්.
පැහැදිලි නේද? right. ඔන්න පළමු අයනීකරණ ශක්තිය ඔතනින් හිමාවටපත් වෙනවා. හැමෝටම පැහැදිලිද කියලා මම හිතනවා. right. එහෙනම් ඔබ තේරුණා පුතේ? හරිද? දාන්නකො කමෙන්ට් එකක්. අඩුපාඩුවක් තියෙනවා නම් කියන්නකෝ. මම ඔයාව හොයාගෙන ඇවිල්ලා බයින්නේ නැහනේ. බනින්න තියෙනවා නම් බනින්නකෝ කමෙන්ට් සෙක්ෂන් එකේ. හරිද? right. ඊළඟට ලයික් එකකුත් දාන්න. යාළුවෙක්ට මේ ක්‍රම ෂෙයා කරන්න. right. හරි. ඊළඟට පුතේ මේ අහන්නකෝ. මේක කොහොමද රටාවක් වෙන්නේ? දැන් පළමු අයනීකරණ ශක්තිය ආවර්තිතාවකයේ රටාවක් වෙන්නේ කොහොමද? මේමනේ. හරි. පුතේ මේකයි කතන්දරේ. හරිද? මේෙන් බලන්න මං ඊතලයේ දාන විදිය. හරිද? ඔන්න චූටි ඊතලයක් නෙවෙයි. බලන්න චූටි ඊතලෙන් ඉඳන් පටන් අරගෙන ඊතලේ ලොකු වෙලා. ඒ කියන්නේ මෙහෙට යන්න වැඩි වෙනවා. හරිද? පුතේ ආවර්තිතාවකයේ මේ මෙහෙම හරහට තියෙන ඒවට කියන අපි ආවර්ත කියලානේ. හරිද? right. මොකද වෙන්නේ? ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යාමේදී පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යාමේදී පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒක රටාවක්. ඊළඟට අඩෝ මේ බලන්නකෝ. මේ ඊතලේ දිහා බලන්න. ඊතලේ ලොකු පැත්තට වැඩි වෙනවා. right. right. හරිද? හරි. බලන්න මේකේ තේරුම තමයි කාණ්ඩයක් දිගේ වමේ සිට පහළට කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට මොකද වෙන්නේ? පළමු අයනීකරණ ශක්තිය අඩු වෙනවා. නැත්නම් මේවත් කියන්න පුළුවන්. කාණ්ඩයක් දිගේ හරිද? පහළ සිට ඉහළට පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙයි. මේ ඊතල දෙක දිහා බලන්න. මේකට තමයි වැඩි වෙලා තියෙන්නේ. මේකට තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඕක ආවර්තිතාවකයේ රටාවක් පුතේ. ආවර්තිතාවකයේ රටාවක්. එහෙනම් මගේ පුතාලා කියන්න පළමු අයනීකරණ ශක්තිය වැඩිම කෙනා කවුද? පළමු අයනීකරණ ශක්තිය වැඩිම කෙනා කවුද? හීලියම්. මේ පැත්තට වැඩි වෙන්නේ මෙයාගේ. මේ ඉඳන් ගත්තම වැඩිම වෙන්නේ මෙයාගේ. හීලියම්. හරි. පැහැදිලි නේද? හරි. මෙහෙම දෙයක්ත් තියෙනවා. හරිද? මේ පළමු අයනීකරණ ශක්තිය මනින්නේ මෙන්න මේකෙන්. මෙන්න මේ ඒකකයෙන්. right. මෙන්න මේ ඒකකයෙන්. අපි ඒකකයක් කියවන්නේ බොහෝ වෙලාවට පිටිපස්සේ ඉඳලා ඉස්සරහට එන එකක්. නේද? උඹලා කෙල්ලොන්ගෙත් බලන්නෙත් එහෙමනේ නේද? හරි මේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහට තමයි කියවගෙන එන්නේ. හරිද? මේ මොකද්ද? මවුල. මේ ඍණ එකනේ. ඍණට අපි කියනවා මොකද්ද? ට කියලා. හරිද? මේ කිලෝ ජූල්. පුතේ ශක්තියමයිනේ ජූල් කිලෝ ජූල් වලනේ. මේ පළමු අයනීකරණ ශක්තිය කියන්නේ ශක්තියන්නේ. හරිද? ඔක අපි මනින්නේ මවුලයකට අදාළව. එහෙනම් මේක කියවන්නේ මවුලයට කිලෝ ජූල්. මවුලයට කිලෝ ජූල්. ඕකෙන් තමයි පුතේ පළමු අයනීකරණ ශක්තිය මනින්නේ. හරිද? පළමු අයනීකරණ ශක්තිය මනින්නේ ඕකෙන්. ඊළඟට පුතේ මේ මූලද්‍රව්‍ය 20ට අදාළව මූලද්‍රව්‍ය 20ට අදාළව මම මේ බෝඩ් එක මකනවා. පළමු අයනීකරණ ශක්තිය ශක්තිය වෙනස් වෙන විදිය අපි ප්‍රස්ථාරික නිරූපණයක යොදවනවා. හරි? ප්‍රස්ථාරික නිරූපණයක් අපි ගන්නවා. right. පළමු අයනීකරණ ශක්තියේ ප්‍රස්ථාරික නිරූපණයක් අපි ගන්නවා. ඔන්න ප්‍රස්ථාරේ හරිද? ඔයාලා මොකද වෙන්නේ? පෙළ පොතෙන් දැකලා ඇති, ඉස්කෝලේ පාඩම කරලා ඇති. ඕක ඉගෙන ගන්න. ඔය ප්‍රස්ථාරයට නම් පුතේ කෙටි ක්‍රම නැහැ කියලා තමයි උගන්වන්නේ. right. කෙටි ක්‍රමයක් නැහැ කියලානේ උගන්වන්නේ. නේද? ඒක දැක්කම අප්පිරිය වෙනවා නේද? ඒවට වාරි භාගෙට මොන්තරම් ප්‍රශ්නත් ඇවිත් තියෙනවානේ. හරි. ඔන්න බලාගන්න පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය මතක තියාගන්නේ කොහොමද කියලා. හැමදාම නෑ, හැමතැනම නෑ. හැමෝම කියලා දෙන්නේ නෑ. හොඳට බලාගන්න. ඔන්න මම ප්‍රස්ථාරය අඳිනවා. right. හරි. ටුටක් කතා වුණා නේද? සර් මීටර පොදුවක් ගන්න වෙයි සර් ඈ. හරියට කෙලින් ඉනි ගහන්න. කෙලින්ද බං? ඕ නේද? right. ඔන්න. හරිද? මේ පැත්තට තියෙන්නේ අයනීකරණ ශක්තිය. මේ පැත්තට තියෙන්නේ පුතේ පරමාණුක ක්‍රමාංකය. හරිද? හරි. අච්ච පොතේ chart එක බලා ගන්න. මම මේක මේ කොහොමද වෙන්නේ කියන එක විතරක් කියලා දෙන්නම්. පුතේ කඳු තුනක් තියෙන්නේ. කඳු තුනක් තියෙන්නේ. පළවෙනි කෙනා තනි කන්දක්. අනිත් කෙනා කඳු කෑලි 3කින් තමයි හැදිලා තියෙන්නේ. ඊළඟ කන්දත් කඳු කෑලි 3කින් තමයි හැදිලා තියෙන්නේ. ඔන්න පුතේ හරිද? පළවෙනි කන්ද අඳින්න යන්නේ. හරිද? පළවෙනි කන්ද අඳින්න යන්නේ. ඔන්න. පළවෙනි
කන්ද. හරිද? ඕ පළවෙනි කන්ද. අනිත් කඳු දෙකම කඳු කෑලි 3ක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. මාත් එක කියවපම් මම මේ කියන එක. මිටි කන්දයි උස කන්දයි උස කන්දයි. තෙල්නේ කියවපම්. තනියෙන් කියන්න. අම්මට ඉතින් පිස්සු කියලා කමක් නැහැ. ඇහෙන්න කියවන්න මාත් එක්ක උදේ මේ විදියට උඹලව ගයිඩ් කරගෙන උගන්වන්නේ නැහැ මොකක්වත් YouTube එකේදී ඈ. රයිට්? මේ නෝට් අරවම දෙන්නේ නැහැ ඉතින් මම ටියුට් කරන්නෙත් නැහැ. හරිද? ඔය ක්ලාස් එකේ වෙන්නේ මේ උඹලට නොතේරුණු පාඩම් තේරුම් ගන්න කරන උදව්වක්. ඒකෙත් මෙච්චර පන්නන්නේ නැහැ ලේසියකට YouTube එකේ කවුරු. හරි මාත් එක්ක කියවම්. හරිද? කමන්නේ හයියෙන් සද්දෙට කියන්න ඕනේ. ආයි මෙහෙට ඇහෙන්න කියන්න ඕනේ. කියන්න මිටි කන්දයි උස කන්දයි උස කන්දයි. ආතල් මිටි කන්දයි උස කන්දයි උස කන්දයි. එහෙම තමයි ඊළඟ කඳු දෙක ඇදිලා තියෙන්නේ. ඔන්න මාත් එක්ක ගන්න. මිටි කන්දයි උස කන්දයි උස කන්දයි. දැක්කද? ඔන්න මේ තමයි ඊළඟ කන්ද. තුන්වෙනි කන්ද. ඒකත් ඉතින් මිටි කන්දයි උස කන්දයි උස කන්දයි. දැක්කද? ඊට පස්සේ මේ කන්ද පහුවෙලා ආයෙ තව චුට්ටක් උඩට නගින්න වගේ සීන් එකක් තියෙනවා. ඉතින් ඕක තමයි මොකද්ද? අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය. අයියෝ සර් ඕක නම් මතක තියාගන්න පුළුවන්. ඕක අන්දින එක මහා වැඩක් ය. මේකට මූලද්‍රව්‍ය දාන්නනේ බැරි. ඒකක් කියලා දෙන්නම්. ඔන්න බලන්න. හරි. මේ ආයෙ බලන්න. මෙන්න මෙයා තනි කන්දක්. මෙයාත් තනි කන්දක්. මෙයාත් තනි කන්දක්. මෙයා තනි කන්ද. මෙයා ඇදලා තියෙන්නේ මිටි කන්දයි උස කන්දයි උස කන්දයි. මිටි කන්දයි උස කන්දයි උස කන්දයි. පුතේ ඔන්න බලාගෙන යන්න. හරි කොහොමද මූලද්‍රව්‍ය ටික දාන්නේ? පුතේ හැම එකේම කඳු පාමුල තිත ගානේ තියාගෙන යන්න. 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 හරිනේ පිට නේද? හරි. හැම කන්දෙම මුද ඇයි යකෝ පාමුල විතරද තිත් තියන්නේ ආච්චිට. ආච්චිට පාත්‍රින් හරි කියන්නේ. මේ බලන්න. හරිද? මේ හැම කන්දෙම මුදුනේ තිත ගානේ තියාගෙන යන්න. පුතේ නිපැන් ලිය වෙන්නේ මං ගන්න කළු පෑ නේ. හරි. හැම කන්දෙම මුදුනේ ගානේ තිත තියාගෙන ආ. මෙතන පොඩි කන්දක් තිබිලායි. මෙන්න හැම කන්දෙම මුදුනේ තිත ගානේ තියාගෙන යන්න. හැම කන්දෙම මුදුනේ තිත ගානේ තියාගෙන යන්න. හරි. හරි. ඊළඟට තනි කන්ද ගණන් ගන්නේ නෑ පුතේ. අර කඳ තුනකින් හදිලා දෙන කඳ දෙක තියෙන්නේ. ඒකේ මිටි කන්ද ගණන් ගන්නෙත් නෑ. හරිද? උස කඳු කියලා අපි කිව්වේ. අන්නේ උස කඳු වල නගින පාරවල් දෙකේ නගින පාරවල් වල මැද්ද තිතක් තියෙනවා. මේ කන්ද අතහැරලා අනිත් කඳු වල උස කඳු වල අපි කියේ මිටි කන්දයි උස කන්දයි උස කන්දයිනේ. ඒකේ මිටි කන්ද අතහැරලා උස කන්දයි උස කන්දයි කියන උස කඳු තියෙන්නේ. ඒ වගේ නගින පාරේ විතරක් මැද්ද තිත් තියාගෙන යනවා. ඔන්න මෙන්න තනි කන්ද මිටි කන්දයි ගණන් ගන්නෑ. උස කන්දයි උස කන්දයි නගින පාරේ තිත් දෙකක් තිබ්බා. මිටි කන්දයි ගණන් ගන්නෑ. උස කන්ද ඕම් තිතක් තිබ්බා නගින පාරේ. උස කන්ද ඕම් තිතක් තිබ්බා නගින පාරේ. පුතේ මෙන්න එතන තිත් 30ක් තියෙනවා. හරි සින්දුව දාගෙන යන්න මොනරේ ටික. දෙන්න දානවා සින්දුව රනුව. හයි හිසි ලිටල් පිළිවෙල දාන්නේ බේබි බොනකොට කනකොට නටනකොට ඔයාගේ ෆොටෝස් නියමයි. ඊට පස්සේ සෝමා මැගී ඇලිස් සිලි පොස්පරස්ගේ සල්ලි කොලේ අරන් පොට්ට කැටේ. රයිට්. ඒතකොට මේ බලන්න චූටි අවුලක් තියෙනවා. මේ හීලියම් වල නේද වැඩිම වෙන්න ඕනේ. මේ කඳ තව ටිකක් උඩට නගින්න ඕනේ. මේ කඳ තව ටිකක් උඩට නගින්න ඕනේ. ඕම. රයිට්. ඔන්න ඔහොම තමයි එන්න ඕනේ. ඒකට හායි කිසිමින් උඩට යන්න ඕනේ. ඒක අමතක කරලා බෑ. රයිට්. ඔන්න පුතේ පළමු අයිනීකරණ ශක්තියට අදාළව හැම දෙයක්ම ඉවරයි. පළමු අයිනීකරණ ශක්තියට අදාළව හැම දෙයක්ම ඉවරයි. රයිට්. පළමු අයිනීකරණ ශක්තියට අදාළව හැම දෙයක්ම ඉවරයි. අනේ පුතේ දාගන්න කමෙන්ට් එකක් දාන්න තේරුණාද කියලා. හරිද? එතකොට තමයි පිට වෙන්නේ. හරිද? රයිට්. එහෙනම් ඔන්න පළමු අයිනීකරණ ශක්තිය ඉවරටම ඉවරයි. හැම දෙයක්ම පුතේ ගොඩ කෙටි ක්‍රමත් එක්ක මේක කියලා දුන්නේ. පුළුවන් තරම් සරල කරා. වීල්වෙන් තහලුවෙන් ආවේ. හරිද? විද්‍යාව විනෝදෙන් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම පුතාලා තේරුම් නැත්නම් ආයෙ බලන්න ඕක තේරෙනවා බා. උඹලා මොනෝ පාරක් යවුවොත් තමයි තේරෙන්නේ නැත්තේ. රයිට්. ඔන්න එහෙනම් පළමු අයිනීකරණ ශක්තිය ඉවරයි. ආවර්තිතාවගේ පළවෙනි රටාව